හායි යාළුවනේ මං අද ඔයාලට ගේන්නේ ඉඩමක්. ඔයාලා ඉන්න වත්තක්. නැත්තම් ගෙයක් දොරක් හදාගෙන ඉන්න භූමියක් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා ඔයාලට කරගන්න පුළුවන් නම් මං කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. තඹකොළ 4ක් ගන්න. තඹකොළ 4 අරගෙන ඔයාලා ඕන් වෙසමුනි අනරාජ බන්ද මන්ද ඉස්වා කියලා වෙසමුනි රජුරවන්ට ඒ ගාතාව ලියන්න ඒ තඹකොළේ පිළිවෙලට කියලා ඔයාලා ඒක 100 වරක් ජීවම් කරගන්න. ඒ ගාතාවෙන්ම කියන්න ජීවම් කරගෙන කුප්පි 4ක් අරගෙන ඒ කුප්පි 4ට දාලා කිලිහරණ මන්ත්‍රයකින් කිලිහරණය කරගන්න. ඕන් නමුනන්ද මිසන්නාසගේ පිටුගිරි දාස මසින් මාස දාස මාගේ යන්ත්‍රයට පන්තරයට අඳුරන සේනා හඳුන් දෙප්පු ලාගෙන ගියානුවාවෙන් කිලිකුණු නැති යාම කියලා 21 වරක් කහ කුඩු වලට මතුරලා කහ කුට් ටිකේකට දාලා මුඩිය වහලා 4 කොන පස් අරගෙන ඔයාලා කපන්න ඕනි. මන්ත්‍රයක් නෑ මේක. ටික ඇවිල්ලා කෙමක් 4 කොන පස් ටික එක තැනකට අරන් කූඩුවෙන් ඒවා අත්තෙන් පිටට අරගෙන දෙහිගිඩි 4ක් අරගෙන භූමියේ දෝෂ තියෙනවා නම් කැපිලා යන්න කියලා මේක දෙහිගිඩි අරන් මේ පැංගිරි ගෙඩි 4 ඒ පස් උඩ කපලා වතුරකට දාලා ඒ භූමිය 4 කොන ඒක වලදාගෙන මම මේ කියන්නේ මුකුත් කරගන්න බැරි පිරිසක් ඉන්නවා. මගේ යාළුවෝ පිරිසක් ඉන්නවා. සල්ලි මුදල් වලින් අඩුපාඩු වෙන්නත් පුළුවන්. අගේ හික්කම් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන හින්දා තමයි මම මෙහෙම ගේන්නේ. නැත්නම් මීට වැඩිය වෙනස් ආකාරයට ආරක්ෂා කරන තියෙන බහිරු පූජා එහෙම දීලා මම මේ අද කියන්නේ මේ විදියටවත් කරගන්න. එතකොට ඔයාට සාමාන්‍ය මුදල් හදල් එහෙම ඉතුරුවක් වෙන්න පුළුවන්. වෙනවා අනිවාර්යෙන්ම. අත්දැකීමෙන් කියන්නේ ඔයාලට මම ඒක වීඩියෝ වලින් අරන් ඉන්නම්. යම් දිනයක වැඩි දිනක් යන්න එක ගේනවා මම පැහැදිලි කරලා පෙන්නලා දෙන්නම්. දැනට මේක කරන්න ඔයාලා මම භූමිය වල දෝෂ තියෙනවා පෙන්නලා දුන්නා. ඒ වගේම මේක කරලා බලන්නකෝ කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔයාට යහපතක් වෙනවා. ඒත් එක්කම තව කියන්න ලැහැත්ති කරගෙන ඉන්නේ මම ගම්බාරප්පච්චිට පහනක් පත්තු කරන්න. නැගිනහිර පැත්තට වෙන්න. ඒ කියන්නේ ඊසාන. උතුරත් නැගිනහිරත් අතර ඊසාන තියෙනවනේ. ඊසාන පැත්තට වෙන්න උතුර බලාගෙන වඳින්න ඕනේ දකුණට ආලෝකය වැටෙන්න. යම් කිසි වෙලාවට මේක ටොයිලට් එකක් නිදක් කරේ මේ තිබ්බොත් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා.